ආයුබෝවන් පසුගිය දවස්වල අපිට සිද්ධ වුණු අපේ රටට සිද්ධ වුණු ස්වභාවික විපතෙන් උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ වවුනියාව මොළතුරු දිස්ත්‍රික්ක වලට අවතැන් වුණු සිංහල ජනතාවට අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක තාම නිසියාකාරව වැඩපිළිවෙල අදියත් වෙලා නැහැ. අපිට පුළුවන් විදියෙන් අපිට අපිත් එක්ක ඉන්න ජයහිතකාමී දේශමාමික කණ්ඩායම එකතු කරගෙන අපි මන්නාරමේ සිංහල අයටත් ඒ වගේම ඒ සිංහල ගම්වල එකට එකතු වෙලා ඉන්න දෙමළ ජනතාවටත් එක්ක අපි උදව් කරන අපේ ජාති භේදයක් නැති වුණාට අනිත් අයගේ ඒක එහෙම තියෙනවා. නමුත් අපි මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු බල ප්‍රදේශයේ සිංහල ජනතාවටත් විකුම්පුර සිංහල ගම්මානටත් සිලාවදරු සිංහල ගම්මානටත් අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු සතිපැතියේ මේ තියෙන්නේ අරන් යන භාණ්ඩ අඩු භාණ්ඩ මේවා අපි ඒ ප්‍රදේශයේ අපේම ජනතාවට ලබා දෙනවා. මේකට මට අපිට උදව් කරා ප්‍රසාද පිරිසක්. ඒ වගේම අපිට වෛද්‍ය ප්‍රසාද් මහත්මයා උදව් කරා. ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය උදව් කරලා තියෙනවා. එතකොට ආදි නාලන්දේ උදව් කරලා තියෙනවා. එතකොට ඒ වගේම විවිධ කණ්ඩායම් මේකට උදව් කරලා තියෙනවා. එතකොට මේ ලොරිය අරන් යන ප්‍රවාහන ගාස්තු පවා අපිට උදව් කරලා තියෙනවා. මේ උදව් කරේ මේ රටේ ජීවත් වෙන උතුරු කරේ ජීවත් වෙන සිංහල ජනතාවගේ අවතැන් වුණු සිංහල ජනතාවට උදව් කරන්න. නමුත් අපි ಜಾති ભેදයක් අපේ ගාව නැති වුණාට අපිට කියන්න බෑ මොකද්ද කොතනද වැරදිලා තියෙන්නේ කියලා කොතනද කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර අයට කිසිම උදව්වක් මේ වෙනකන් ලැබිලා නැහැ. අපි උත්සාහ කරනවා අපේ අයටත් උදව් කරන ගමන් අනිකුත් ජාතීන්ටත් මේ ජනවර්ගයටත් අපි උදව් කරන්න. අපේ අදහස කියනවා නම් රජයේ පැත්තෙන් කිසි කෙනෙක් අවධානය අපි වෙත මේ වෙනකන් යොමු කරේ නැහැ. මේ මඩු වල ජීවත් වෙන අය කෙරෙහි අඩුම තරමේ මේ හොයලා බලලා බත් පාසලයක්වත් ගෙන දුන්නේ නැති අවස්ථාවක ඔබතුමාලාගේ නායකත්වයෙන් මේ ගේන බඩු සම්බන්ධයෙන් ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි. ඒකම මේ කියන්න ඕනේ අද තමයි රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා ඇත්තටම ජලයෙන් යට වෙච්ච ගෙවල් වලට අර ඒවා සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා ලබා දෙන 25000 සඳහා අවශ්‍ය පෝර්ණ පුරවගෙන ගියේ. ඒ හැර රජයෙන් කියලා කිසිම කෙනෙක් ආවේ නැහැ මේ අපේ අඩුපාඩුකම් හොයන්න. අපි කියන්නේ මොනවද අඩුපාඩු මොගොල්ලෝ මොනවද කරන්නේ. පන්සල අයින් කරන්න ඉතින් සිඩා ඒ සාමකාන්දරි අරන් ක්‍රියානි ඒඩි කොහොම තිලක මේ මාධවි ඒ කුමාර් ඔව් අද ආව අපි මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයේ මඩු සිංහල මහාවිද්‍යාලය අපට සිංහල ගම්මානයේ ප්‍රජාව හම්බෙන්න ඒගොල්ලන්ට මේ දරුණු වෙහෙසෙනින් අවතන් වෙලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. අපි ඒකින්ද ඔවුන්ට කිසි පිළිසරණක් නැහැ. ඉතින් අපි ඒක නිසා අපේ ඉල්ලීමක් කරා අපි ඒකින්ද ආව ඒගොල්ලන්ට අපි මේ බිල් ද්‍රව්‍ය ආහාර තුලක් කට්ටිය අවතන් වෙලා තියෙනවා, අසරණ වෙලා තියෙනවා. ඒවල කිසිම සහනයක් හම්බෙලා නැහැ. ඉතින් ඒක නිසා අපිට ආපු ඉල්ලීම් වලට අනුව සහ අපේ ස්වාමීන් වහන්සේගේ මේ අනුශාසකත්වයෙන් තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි මේ නැවත වරක් ඕගොල්ලන් හම්බෙන්න එනවා. අපි දුර ඉඳලා ආවේ ඊ ආපු ගමන් තාම ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අපි හරියටම මේකේ කවුන්ට් එක
අපි ග්‍රාම සේවක මහත්තයාගෙන් සහ අනිත් අයගෙන් ගත්තා. ඉතින් අපි ඒ ගත්ත කටියට කියලා තමයි මේ ප්‍රතිපාදන අපි ගත්තේ. ඉතින් ඒක තමයි දෙන්න වෙන්නේ. ඉතින් අවුරුද්දට වැඩි වුණොත් ඉතින් අපිට යාර ගත්ත එක්කෙනාට නැති වෙන්න පුළුවන්. ඒක කරන්න එපා. ඉතින් ඒක නිසා අපි දැන් මේ තව සිලා වතුරට යන්නත් තියෙනවා බෙදන්න. අද පොඩ්ඩක් පරක් වුණා. අපි ආපු පාර මේ වතුර ගැලලා වාහන එන්න බැරිඳ ආයි කිලෝමීටර් 50 100ක් ගිහලා තමයි ආවේ. එතකොට මේක පොඩ්ඩක් පරක් වුණා. ඉතින් කමක් නැහැ කොහොම හරි. ඉතින් ඕගොල්ලන්ට අපි ශක්තියක් ධෛර්යයක් වෙන්න තමයි පැමිණියේ. ඉතින් ඒකේ අපේ ශිෂ්‍යයන් සංවිධානයේත් ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේත් අපේ සභාපති කෝසල පත්තිලිගෙත් අපි එනවා හැමදාම මේ පැත්තට.